හායි කොහොමද ඔයාලට? ඉතින් අද අපි ඇවිත් ඉන්නේ උණවටනේ තියෙන ලස්සනම නවාතැන් අතරින් එකක් වෙන එලාය රිසෝට් එකට. මේක තාම හදලා මාස 5ක් විතර ඇති කියලා තමයි එතනින් අපිට කිව්වේ. බලන්නකෝ ඔයාලත් කොහොමද කියලා. මෙතන අපිට ගොඩක්ම හිතුණු දෙයක් තමයි පරිසරයේ තිබුණු සුන්දරත්වය ස්වභාවිකත්වය වෙනස් නොකර ඒ ලස්සන ඒ විදිහටම තියාගෙන මේ හොටලය හදලා තියෙන බව. බලන්නකෝ මේ ගල් මේ තියෙන මේ වතුර වැටෙන මල දිහා එහෙම ඒ හැම දෙයක් දිහාම බැලුවාම පේන්නේ ස්වභාවික සුන්දරත්වය ගලන් ඒ විදිහටම ආරක්ෂා කරලා තියෙනවා කියලා. මේ තියෙන්නේ අපි හිටපු රූම් එක. බලන්නකෝ කොහොමද කියලා. ෂා කොහොමද? මේක නම් මාරම එක්ස්පීරියන්ස් එකක් නේද? දොර ඇරපු ගමන් නිල් මුහුද තමයි පේන්නේ. මේ ඉස්සරහෙන් පේන්නේ අපිට අපි කලින් පාර හිටපු අරලිය හොටෙල් එක. මේ හොටෙල් එකේ ස්විමින් පූල් 3ක් තියෙනවා ඕනම කෙනෙක්ට ඉන්න පුළුවන්. එකක් තමයි ඉන්ෆිනිටි පූල් එක. මේ දවස්වල ට්‍රෙන්ඩ් එක. අනිත් එක තමයි නෝමල් පූල් එක. ඒ වගේම තමයි කිඩ්ස් පූල් එක. මේ තියෙන්නේ රිලැක්සේෂන් රූම් එකක්. ඒ වගේම තමයි මේ අර මම කලින් කියපු ඉන්ෆිනිටි පූල් එක. සමහර වෙලාවට අපිට හිතුණා මේ ගාල්ලේද නැත්නම් නුවරඑළියද කියලා. ඔන්න දැන් 7:30. ඒ කියන්නේ ඩිනර් බෆට් එක ඕපන්. අපි දැන් ඩිනර් ගන්නයි හදන්නේ. බලන්නකෝ මොනවද තියෙන්නේ කියලා ඩිනර් වලට. ලොකු වෙරයිටි එකක් නැති වුණාට කෑම ටික නම් ඇත්තටම රසට තිබුණා. මට කියන්න අමතක වුණානේ. පොඩි රහසක් තියෙනවා. ඒක තමයි මේ දවස්වල මෙයාලගේ ඔෆර් එකක් යනවා. ඕගොල්ලෝ බෙඩ් ඇන්ඩ් බ්‍රෙක්ෆාස්ට් ඕඩර් කරනවා නම් ඒක ඔටෝමැටිකලි හාෆ් බෝඩ් එකකට අප්ග්‍රේඩ් වෙනවා. ඒ වගේම තමයි හාෆ් බෝඩ් එකක් ගත්තොත් ඒක ෆුල් බෝඩ් එකකට අප්ග්‍රේඩ් වෙනවා. ඔයාලා යනවා නම් යන්න කලින් පොඩි කෝල් එකක් දීලා බලලා ඒ chance එක ගන්න පුළුවන්ද කියලා බලලම යන එක තමයි හොඳ. ඉතින් අපි ගත්තේ හාෆ් බෝඩ් එකක්. බ්‍රෙක්ෆාස්ට් එකත් ඇත්තටම ඩිනර් එක වගේම හොඳට තිබුණා. කෑම හරිම රසයි. හැම සංචාරයක්ම අලුත් මතකයක් ඉතුරු කරනවා. අද අපිට මතකයේ ඉතුරු කළේ මුහුදේ රළ හඬත් සංසුම් පරිසරයත් එක්ක එකට කැටියුණු එලාය රිසෝට් එක. ඒ සුන්දර අත්දැකීම අපේ මතකවලට අලුත් ලස්සන පිටුවක් එකතු කළා. මේ වගේ තැන් ගැන දිගටම දැනගන්න කැමති නම්
අපිව subscribe කරලා තියාගන්න. bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. Take care.